පින්නතුනි ත්‍රිපිටකයක් තියෙනවා. ඒ තමයි සූත්‍ර විනය අභිධර්ම. මේ සූත්‍ර විනය අභිධර්ම කියන පිටක තුනෙන් ඉස්සෙල්ලාම නැති වෙන පිටකේ මොකද්ද? අභිධර්ම පිටකය. හිතාමතා නැති කරනව නෙවෙයි. ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධිය මිනිස්සුන්ගේ අවදි වෙන්නේ නැති වෙනකොට පින්නතුනි ගිහි පැවිදි ඔක්කොගෙම ක්‍රමක්‍රමයෙන් ඒක පින්නතුනි පැත්තකට යනවා. ඊට පස්සේ පිටක දෙකක් ඉතුරු වෙනවා. මොකද්ද? සූත්‍ර පිටකයයි විනය පිටකයයි. මේ පිටක දෙකෙන් ඊට පස්සේ නැති වෙන පිටකේ මොකද්ද? සූත්‍ර පිටකය. සූත්‍ර පිටකෙත් පොත් පහක් තියෙනවනේ. අංගුත්තර නිකාය, කුද්දක නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය. එතකොට මේ පොත් පහෙන් ඉස්සෙල්ලම නැති වෙන පොත තමයි අංගුත්තර නිකාය. අංගුත්තර නිකාය සූත්‍ර කෙටි. නමුත් පින්නතුනේ ගැඹුරුයි. ඒ කියන්නේ ගැඹුරු තැන් තමයි ඉස්සෙල්ලම ටික ටික අත්හරින්නේ. ඒ කියන්නේ ඒ දේ තේරුම් ගන්න තරම් පින්නතුනි බුද්ධිය ප්‍රඥා අවදි වෙන්නේ නැති වෙනකොට ඒ ගැඹුරු තැන් අතහරිනවා. සුගම තැන් තමයි බොහොම ලේසියෙන් පින්නතුනි පහසුවට පාඩම් කරගෙන ඉස්සරහට පින්නතුනි අරගෙන යන්නේ. අන්තිමට තමයි පිරෙන්නේ මොකද්ද? විනය පිටකය. පින්නතුනි විනය තියෙනවා. ඇයි විනය තියෙනකන් ශාසනය තියෙනවනේ. ඒකනේ කිය විනයෝ නාම ශාසනස්ස ආයු කියලා. විනය තියෙන තාක්කල් පින්නතුනි ශාසනය පවතිනවා. දැන් කෙනෙක් හිතනවා විනය තමයි ඉස්සෙල්ලම නැති වෙන්නේ කියලා. විනය පිටකේ නෑ පින්නතුනි. ඉස්සෙල්ලම නැති වෙන්නේ අභිධර්ම පිටකේ. ඊට පස්සේ සූත්‍ර පිටකය. ඒ ආදී වශයෙන් ගත්තාම ධර්මය නැත්තටම නැති වෙලා ගියපු දවසට පින්නතුනි ඒ කියන්නේ අන්තිම බණපදේ තියෙනකන් මේ ලෝකේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අන්තිම බණපදෙත් නැති වුණාට පස්සේ එක මිනිහෙකුටවත් සතරපද ගාථාවක් මතක නැති වුණාට පස්සේ පින්නතුනි එතකොට ධාතුන් වහන්සේලා මේ ලෝකේ තියෙන්නේ නෑ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ අන්තිම බණපදේ මතක තියෙනකන් ධාතුන් වහන්සේලාත් ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් මේ ලෝකේ වැඩ ඉන්නවා. අන්තිම බණපදෙත් නැති වෙනකොට ධාතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නේ. ඒ ධාතු පරිනිර්වාණය කියන එක සිද්ධ වෙන දවසට පින්නතුන් දන්නවා ඒ සියලු දේ නැත්තම් බුදුහාඳුරන්ගේ නාමයෙන් තියෙන රත්තරන් පිළිම, රිදී පිළිම, මුතු මැණික් පිළිම කියන මේ සියල්ලත් එදාට නැති වෙනවා. ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනකොටම රත්තරන්, රිදී, මුතු මැණික් පිළිම ඒ සියල්ලත් එදාට නැති වෙනවා. එතකොට ගෞතම බුදුහාඳුරන්ගේ ශාසනය එහෙම නැත්තම් මේ කතාව එතනින් පින්නතුනි අවසానයි. අපේ ඒතාක් දුරට පින්නතුනි අපිට මේ ජීවිත ඇදගෙන යන්න සිද්ධ වුණොත් පින්නතුනි කොච්චර දුකදායක ජීවිත දේවා. ඒකයි කිව්වේ මේ ඇහෙන කාලේ හොඳට පින්නතුනි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ කියන්නේ දවසකට එක බණක් හරි පින්නතුනි අහන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. නැත්තම් ජීවිතේ ඔක්කොටම නෙවෙයි පින්නතුනි බොහෝ දෙනෙකුට අවසාන කාලේ පින්නතුනි බොහොම දුක්ඛදායක දේවල් හැටියට ගත නිමිතිත් පින්නතුනි සමහරුන්ට පහළ වෙනවා. ඒ කියන්නේ හිස්සතින් මේ ලෝකේ යන්න සූදානම් වෙන බොහෝ දෙනෙකුට පින්නතුනි යන්නේ කොතෙන්ද කියලා Tamanට ජීවත් වෙලා ඉන්න කාලෙම තීරණය කරගෙන යන්න පුළුවන්. මම දවසකුත් මේ කතාව මතක් කළා. ඒක දුවෙක් කතා කරලා කියනවා හාමුදුරනේ දැන් තාත්තට අවුරුදු 85යි කිව්වා. දැන් සතියක් එකමාරක් ඉඳලා තාත්තා මා අයියෙන් රැයට දුවේ මම පිච්චෙනවා කියලා තාත්තා කෑ ගහනවලු. තාත්තේ මොකද්ද පිච්චෙන්නේ? දුවේ මගේ ඇඟ පිච්චෙනවා. මොකද්ද හේතුව? අන්තිමට දවසක් අහලා බලනකොට මේ තාත්තා කිව්වල දුවේ දිවක් එළියට දාගත්තු මිනිස්සෙක් ඒ දිව දෙකට මැදින් කැපිලා දිව අගට ලේ බින්දුවක් එනවයි මිනිස්සයාගේ මේ තාත්තා දකින්න දේ. ඒ ලේ බින්දුව ඇවිල්ලා දුවේ වැටෙන්නේ මගේ ඇඟට. ඒ ලේ බින්දුව වැටෙනකොට දුවේ මගේ ඇඟ පිච්චෙනවා. ඒකයි මං කෑ ගහන්නේ කිව්වලු. ඒ නෝනා කතා කරලා ඇහුවේ හාඳුරුවනේ ධර්මානුකූලව වෙන දේවල් මං විශ්වාස කරන්නේ හඳුනේ ධර්මානුකූල මොකක් හරි සාසනික වශයෙන් කළ යුතු වතපිළිවෙතක් තියෙනවා. මං කිව්වා කවුරුත් දෙන උත්තරයක් නෙ මේක. ඔය වගේ ප්‍රශ්නයකදී නිදා ගන්න කලින් පන්සිල් සමාදන් වෙලා මේ බුදුන් වැඳලා පිරිස් සූත්‍රයකුත් කියලා පුළුවන් නම් විනාඩි 5ක් 10ක් හරි මෛත්‍රී භාවනාවක් කරලා නිදා ගන්න කියන්න. එතකොට ඔක හරියයි කියලා. හාමුදුරුවෝ මේ පිරිතක් ගැන කතා කරනකොට බුදුන් වඳින්නවත් නෑ කිව්වා. මේ දූ කියන්නේ දැන් අවුරුදු 85යි. දවස් 30ෙම කරන් ටෙලිනාට්‍ය බලන එකලු. ඔය රැයට ගියපු ටෙලිනාට්‍ය උදේටත් යනවනේ. ඔක්කොම දවස් පුරා බලනවලු. එක බණක්වත් අහන්නේ නෑ කිව්වා. මේ දූ කිව්වේ. එතකොට හිතන්න අවුරුදු 45ක් 50ක් වගේ වුණා නම් මේ වගේ සිද්ධියකදී තව යන්තම් කාලේ තියනවා පින් කරගන්න. දැන් අවුරුදු 85ක් නේ. දැන් කොහෙද කාලේ? ඔය ඇත්ත හිතන්න මෙහෙ එහෙම පිච්චෙනවා නම් අපේ එහෙ ගියාට පස්සේ කොහොම පිච්චෙයිද? එතකොට තාත්තට පෙන්눔 කරන්නේ මොකද්ද මේ? මැරලා ගිහිලා උපදින තැන යමුතුවෙන් තාත්තට කියන්න ඕනේ සුගතිය උපදී කියලා. අපරාධ ජීවිත. අවුරුදු 85ක් කියන්නේ පින් කරන්න කාලේ නෑනේ.
මම මේ කිව්වේ ඒ වගේ පින්නතුනි හරියට පරිස්සම් වෙන්න ඕනේ. මේ පුළුවන් කාලේ හොඳට කුසලයේ දිනු කරන්න ඕනේ. මොකද නිසා නෙවෙයි දවසට එක බණක් හරි පින්නතුනි අහන්න පුරුදු වෙන්න. ඒ මොකක් නිසාද? ජීවිතේ මේ පුරුදු කරන. මේ අහන බණ කවදාවත් පින්නතුනි අපත යන්නේ නැහැ. ඇයි සංසාර පුරුද්දක් හැටියට දිගින් දිගට පින්නතුනි මේවා ඇයි හිත පුරුදු කරලා තියෙන හොඳ පැත්ත. ඒ කියන්නේ අපි දන්නවා සතර දුකින් නිදහස් වෙන්න ඕනේ. මේක දුකයි. ආපහු මේ කාම ලෝකයට එන්න හොඳ නෑ. මේකට ආවොත් ආයි මේ දුක මුලදලා වෙන්නේ. ඒ ටික පින්නතුනි දන්නවනේ. ඒකෙන් මේකෙන් නිදහස් වෙන්න ඕන කියන තැන පින්නතුනි අපි ඉන්නවනේ. එතකොට පින්නතුනි හොඳ දේ පුරුදු දැන් අපි මේ අහන බණවල දෙන දානවල කරන භාවනාවල මේ කරන පින්කම් වල මේ ජීවිතේ ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ කිව්වේ සංසාර පුරුද්දක් හැටියට ඒ හොඳ දේ පින්නතුනි දිගින් දිගටම යන්නේ නැද්ද? යනවනේ. ඉතින් ඒත් මදයි පින්නතුනි අඩුමතර මේ උදේ හවස බුදුන් වදින අම්මා තාත්තා කෙනෙක්ගේ ළඟ නැත්තම් ඒ අම්මගේ කුසේ උපදින්න තියෙනවා නම් පින්නතුනි දවස බුදුන් වදින ඒත් මදයි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික කුලයකට වැටෙන්නේ නැතුව සතරාපායට වැටෙන්නේ නැතුව පින්නතුනි අඩුමතර මේ ධර්මයේ පුරුදු කරගෙන මෙහෙම හරි ගිහිල්ලා පින්නතුනි මේ දුක අවසන් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද?